දයන් විතාරණ මහතා අද දිනේදී තමාගේ මුහුණු පොතේ විශේෂ සටහනක් පළ කර තිබුණා. ඒ මේ ආකාරයෙන්. සාවද්‍ය තොරතුරු තවත් එපා. නන්දාමිස් පිළිබඳව පැතිරෙන කටකතා සියල්ල අසත්‍යයි. ජාතිය යශෝරාවේ බඳු වූ අපගේ ආදරණීය නන්දාමාලිනියන් පිළිබඳව අද උදෑසන පටන් අසත්‍ය කටකතා සහ සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. ඒ සියල්ල අමූලික අසත්‍ය බව වගකීමෙන් දැනුම් දෙන අතර නන්දාමිස් මනාසුවකින් සිය නිවසේ වෙසෙන අතර මෙවැනි නොමිනිස් ක්‍රියාවන් තවදුරටත් සිදු නොකරන මෙන් ඉතා කාරුණිකව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දිගින් දිගටම විශිෂ්ට කලාකරුවන් අල්ලා සිදු කරන මේ නොමිනිස් ක්‍රියාවන් තවදුරටත් සිදු නොකරන මෙන් ඉතා කාරුණිකව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දිගින් දිගටම විශිෂ්ට කලාකරුවන් අල්ලා සිදු කරන මෙම නොමිනිස් ක්‍රියාවන් අප දැඩිව හෙලා දකින සේම. වගකිව යුතු පුරවැසියන් සහ රසිකයන් ලෙස යම් ප්‍රවෘත්තියක් සංසරණය කිරීමට දායක වන්නේ නම් ඒ සඳහා වගකීම් සහගත වෙන ලෙසද ඔබ සැමටත් කාරුණිකව සිහිපත් කරන්නේ. අපගේ ආදරණීය ගුරුමෑණියන් වන නන්දාමිෂ්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා. මෙහෙම තමයි දයන් විතාරණ මහත්මයා තමාගේ මුහුණු පොතේ සටහනක් පළ කරලා තිබ්බේ.